සුබ දවසක් වෙන්න ඕනේ. ඔයාට මං අද ගෙනාව ටෙලි රිවිව් එකක්. ITN නාලිකාවේ ගිය මේ ඩ්‍රාමා එක ජීවිතේට ගන්න ගොඩාක් දේවල් තියෙනවා. සමහරට ඔයාගේ පෙම්වතා මේ කතාව ඇතුලේ ඉන්න පුළුවන්. යමුද බලන්න. පටන් ගන්නම ලස්සන ගෑන් ළමෙක්ගේ විඩාබර ඇස් දෙකකින්. ඒ ලස්සන මූණේ පැල්ලමකුත් තියෙනවා. ටිකක් වෙලා යනකොට අපිට පෙන්නනවා මෙයා මොනවා හරි අඳුරු තැනක බැඳලා දාලා ඉන්නේ කියලා. එතනින් පස්සේ පෙන්නන්නේ මෙන්න මේ ලස්සන කැලෑව. ඉතින් හරිම ලස්සන view එකක්. ඒක මැදින් යන මේ ට්‍රීවිල් එකේ තියෙනවා වදයක් නම් ඔයාට දැන් ඉන්නම් මං අයින් වෙලා. ඒ ට්‍රීවිල් එක ඇතුලේ යන්නේ හරිම වෙනස් මිනිස්සෙක්. ඔන්න එයාට කෝල් එකක් එනවා. ලස්සන කවි සිතුවිල්ලක් එක්ක එයා දිලි මැනික කියලා කතා කරනවා. අනිත් පැත්තෙන් කතා කරන කෙනා හදිස්සියෙම අහනවා මොකක්ද ඒ ඇහෙන සද්ද කියලා. එතකොට එයා කියනවා ඔෆිස් යන්නේ මේ ට්‍රීවිල් එකේ. එතකොට කාර් එක කොයි කියලා අහනවා ඇති. එතකොට කියනවා කාර් එකට සර්විස් එක දැන් ඩිව් වෙලා සතියකට වැඩි ඒ නිසා ඔෆිස් යන්නේ ත්‍රීවිල් එකේ කියලා. ඉතින් මේ ඉන්නේ යාගේ දිලි. එයා අහනවා කවි පොතක් එලි දැක්වීමකට එනවද කියලා. එතකොට එයා කියනවා මේ ධනුෂ්ක හෙට්ටිගොඩ නෑවිත් කොහොමද කියලා. එතෙන්දි හම්බුවමු කියලාත් කියනවා. අද මීටින් ගොඩාක් තියෙනවා පුළුවන් වෙච්ච ගමන් ඔයාට කෝල් එකක් ගන්නම් ඉතකන් ඉවසලා ඉන්න කියලා ධනුෂ්ක හෙට්ටිගොඩ ෆෝන් එක තියෙනවා. එතකොටම ඉතින් දිලීගේ හස්බන්ඩ්ට පරක්කු වෙලා දැන්ම කෑම හදලා දෙන්නේ නැද්ද? ඔක පැත්තකින් තියලා මට කෑම ටික හදලා දෙන්න කියලා ඔන්න කියනවා. ඒක ලහනවා ඒක නෙමෙයි කවුද ඔය කතා කරේ කියලා. එතකොට දිලී හරිම උනන්දුවෙන් එයා ගැන විස්තර කියනවා. එයා කවියෙක් ධනුෂ්ක හෙට්ටිගොඩ කියලා Facebook එකෙන් හම්බෙච්ච කෙනෙක් කියලා කියනවා. එතකොට ඔන්න ඔය Facebook කවි ලියමන හොඳටම ඇති දැන් වැඩිත් එක්ක උදේට කන්න හදන්නේ Facebook එකේ ඉන්න කවි හිපාටුවෙකුට කතා කර කියලා ඔන්න හස්බන්ඩ් දෝෂාරෝපණය කරනවා. ඔයත් දැන් ෆෝන් එකේ හිටියේ පොඩ්ඩක් ඉවසලා ඉන්නානේ. කවිකාරයෝ කී ගෑනුන්ට කෝල් කර දඟලන්නේ ඇත්තරම කවි ලියන මිනිස්සු නෙවෙයි. උන්ගේ අමාරුව හොඳ කරගන්න Facebook ආපු මිනිස්සු කියලා ඔන්න හස්බන්ඩ් සිංහලෙන්ම කියනවා. මේ ගේ ඇතුළට වෙලා ඉන්න මට එහෙමවත් නිදහසක් නැද්ද? ජීවිතේට මට කියලා අරමුණක් නැද්ද? එයා හැම වෙලේම කතා කරේ කාන්තාවකගේ නිදහස ගැන. ඉතින් ඔයාට දුව ඉන්නවනේ. එයා ඔයාගේ ජීවිතයේ අරමුණ නෙවෙයිද? දුවෙක් ඉන්න අම්මා කෙනෙක් නේද? ඔන්න හස්බන්ඩ් බැනවදිනවා. එතකොට එයා කියන්නේ දුව කියන්නේ වෙනම එකක්, කවිය කියන්නේ සෝෂල් ලයිෆ් එක කියලා. එතකොට මොන්න පොඩි බබා ඇවිල්ලා තාත්තිය කියලා කතා කරනවා. ඉතින් වෙනසක් නොපෙන්නවා. එතකොටම ගිහිල්ලා දිලි ගාවට හස්බන්ඩ් මෙන්න මෙහෙම මං අද ෆෝන් එකේ ඩීටේල් බිල් එකක් ගන්නවා. ඔයා මොකක් හරි පිස්සුවක් නටලා තිබ්බොත් ඩිවෝස් වෙන්න බලාගෙන ඉන්න. එහෙම කනට කරලා කියලා මෙන්න මේ විදිහට ආදරණීය කිස්සෙක් උද්දුවට පේන්න දීලා බබාව චුට්ටක් මේ විදිහට නලව ඉඳලා යඩට යන්න පිටත් වෙනවා. හස්බන්ඩ් කාර් එක ගාවට ගිහලා ආපහු බලනකොට දිලි ඉන්නේ මෙන්න මේ විදිහට. ඉතින් හස්බන්ඩ් හොඳටම රවනවා. රවන එක දැක්ක ගමන් දිලි බබා අරගෙන කාමරේට යනවා. කතාවේ ඊළඟ කොටස ආපහු අරගෙන යන්නේ අර පාළු ගෙදර ගාවට. ඔන්න ඒ පාළු ගෙදර මිදුලේ මේ ත්‍රීවිල් එක නතර කරලා තියෙනවා. මේ මනුස්සයා කෝල් එකක් අරගෙන ලයනල් බොසා ඉන්නවද කියලා අහනවා. තමන්ව හඳුන්වා දෙන්නේ පිම්පි සොසා කියලා. ඉතින් ඒ කෝල් එකේදී මෙයා ලක්ෂ 2ක ගනුදෙනුවක් ගැන සඳහන් කරනවා. ඒ වගේම අමීෂා පටේල් වගේ කියලාත් කියනවා. ඉතින් අපිට මේ කතාවෙන් තේරෙනවා මෙයා මේ කියන්නේ මේ ගේ ඇතුලේ ඉන්න ගෑනු ළමයා ගැන කියලා. ඉතින් ඒ ගනුදෙනුව කතා කරලා ෆෝන් එක තියන්න යනකොටම මෙයාට ආපහු ඔන්න කෝල් එකක් එනවා. ෆෝන් එක ආන්සර් කරලා ආපහු අර කවි කාර ටෝන් එකට මාරු වෙන පිම්පි සුසා අනිත් පැත්තෙන් උත්තර දෙන කෙනාගෙන් අහනවා ඇයි ගත්තේ කතා කරන්නේ නැතුව ඉන්නම බැයිද කියලා. ඉතින් මෙන්න මෙයා තමයි අනිත් පැත්තෙන් උත්තර දෙන්නේ. මෙයා කියනවා අපි දෙන්න ගැන හස්බන්ඩ්ට සැක හිතිලා තියෙන්නේ කියලා. ඉතින් දිලිනි එඹරි කියනවා ආපහු කෝල් ගන්න එපා කියලා. ඉතින් එතකොට මෙයා කියනවා එහෙනම් මම මැසෙන්ජර් වලට කෝල් ගන්නම් මේ කියලා දිලිනිගේ හිතත් හදලා දැන් ලෑස්ති මේ වහලා තියෙන දොරෙන් ගේ ඇතුළට යන්න. ඊට කලින් ගොඩාක් දේවල් කියනවා. කැරකේ හොල්ලන නිදානේ ඒ වගේම අසංගී මං කෑම ගෙනාවා කියලාත් කියනවා. ලස්සනට ඉන්න ඒ වගේ ගොඩක් දේවල් මෙයා කියනවා. ඒකල ගේ ඇතුළට ගියාට පස්සේ මෙයා දකිනවා අසංගි බැඳලා තිබ්බ බැමි ලිහලා දාලා. ඒ කියන්නේ ලනුව බිම තියෙනවා. ඉතින් මෙයා විමසිල්ලෙන් වටපිට බලලා ඉන්නකොටම එකපාරටම ඔළුවට මොකයකින් හරි පාරක් හොඳටම මෙයාට වදිනවා. හිතා ගන්න බැරි වෙනවා බලනකොට අසංගි තමා හැංගිලා ඉඳලා උද්දැල්ලකින් ඔළුවට ගහලා තියෙන්නේ. වරදක් කරත් සිතකින් නොවේ. ඉතින් අසංගි හිතන්නේ සුසන්ත මැරිලා කියලා.
මෙයා ඉස්සරවම කරන්නේ සාක්ෂි හංගන්න ඕන හින්දා තමන් ඉඳගෙන ඉන්න සායෙම උදැල්ල මිට පියලා දාන එක. එයා ඒක හරිම පරිස්සමට මෙන්න මේ විදිහට උදැල්ල මිට හොඳට කීප වරක්ම පිහලා ආපහු මේ මිනිස්සයා දිහා බලනවා. ඒකල එයා කල්පනා කරනවා දැන් මෙතනින් පැනලා යන්න නම් සල්ලි ඕනේ. මේ මිනිස්සයාගේ සල්ලි තියෙන තැන් හොයන්න පටන් ගන්නවා. සල්ලිත් හොයාගෙන අසංගි අර කලින් වගේම උදැල්ල මිට පිස්සා වගේම පර්ස් එකත් හොඳට සායෙන් පිහලා දාලා ඒ ගෙදරින් පැනලා යන්න කියලා හිතාගෙන ගෙදරින් එළියට එනවා. නිකන් නෙවෙයි ආපහු ගිහිල්ලා පිම්පි සුසාගේ මූණට හොඳට කාරලා කෙල පාරකුත් ගහලා තමයි මේ කෙල්ල ගෙදරින් එළියට එන්නේ. ඒ ආව ගමම දකිනවා සුසාගේ ත්‍රිවිල් එක මිදුලේ නතර කරලා තියෙනවා. මෙයා කරන්නේ දුවගෙන යන්නත් ගිහිල්ලා ආපහු ඇවිල්ලා ත්‍රිවිල් එකට නගිනවා. නැගලා ස්ටාර්ට් කරනකොටම සුසාට සිහිය එනවා. හැබැයි අසංගගේ වාසනාවට එයාට නැගිට ගන්න බෑ. එයා ඒ උත්සාහය එහෙම මත ඇරලා දාලා උත්සපුවලු ආපහු බිමින් තියා ගන්නවා. හම්බ වෙච්ච අවස්ථාවේ අති සාර්ථකව එයා එතනින් පැන ගන්නවා. ඒත් ඉතින් එයාගේ අවාසනාවට මෙන්න මේ වගේ තැනක් පාරේ හම්බ වෙනවා. මෙතනින් වාහනේ රේස් කරගන්න එයා අපොහසත් වෙනවා. දෙතුන් පාරක්ම පස්සට අරන් රේස් කරලා ගන්න බැරි වෙච්ච තැන එයා රිවර්ස් කරලා එහෙම වාහනේ වතුර පාරෙම නතර කරලා වාහනෙන් එළියට බැහැ ගන්නවා. ඒකල එයා තීරණය කරනවා එතන ඉඳලා පයින්ම යනවා කියලා. ඉතින් ඔන්න ඒ විදිහට අමීෂා පටෙල් ඔන්න දැන් එයාගේ වීර චාරිකාව ආරම්භ කරනවා. ටිකක් දුර යනකොට ඔන්න දකිනවා එතන බස් ස්ටෑන්ඩ් එකක් තියෙනවා. කලබලෙන් වටපිට බල බස් එකක් එනකන් මෙයා බස් ස්ටෑන්ඩ් එකේ රැඳිලා ඉන්නවා. මරපය දුවන්නේ නැතුව එයාට විනාඩියක් හරි මෙතන රැඳිලා ඉන්න අවස්ථාව තිබුණේ මම හිතන විදිහට එයා හිතාගෙන ඇති අර පිම්පි සුසා අතරම මැරිලා ගියා කියලා. පණ ඩිංගක් හරි තියෙනවා කියලා තේරුණා නම් එයා මෙහෙම කවදාවත් බස් ස්ටෑන්ඩ් වල රස්තිය අදුවි ඉන්නේ නැති වෙයි. ඔන්න ඉතින් පිම්පි සුසාගේ අමීෂා පටේල් නමක් ගමක්වත් බලන්නේ නැතුව ඉස්සරවම ආපු බස් එක නතර කරගෙන ඒකට විච නැගගත්තා. මූණ ඇද වෙන විදිහට පේනවා අපිට එයා හිතන්නේ එයාට සිද්ධ වෙච්ච අමහිරි අත්දැකීම් වෙන්න ඇති. මේ ලස්සනම ලස්සන වටිනා නාට්‍යයේ ඉතුරු කොටස් අරගෙන ඊළඟ වීඩියෝ එකෙන් හම්බ වෙනකන් අදට සුබ දවසක්. මේ නාට්‍යයේ මේ කොටස ගැන tell me what you think.